බුදුරජාණන් වහන්සේ පෙන්වුවා බණහන කෙනෙක් තුල තියෙන්න ඕන කරුණු පහක්. එකක් තමයි අප්‍රමාණ ආසාවකින් බණහන. දැන් මේ මහා වර්ෂාවක් මැද්දේ හරි බණහන්න ආවේයි. බණහන්න තියෙන ආසාවට. මේ ධර්මයේ Tamanට වැටහෙන්නත් Taman තුල තියෙන අවශ්‍ය ප්‍රධානම දෙයක් තමයි බණ ඇසීමේ ආසාව. ඒක 이르දිපාදයක්, ඡන්ද 이르දිපාදය කියන. කැමැත්ත ආසාව. මේ ධර්ම මාර්ගේ ගමන් කරන්න, ගුණ ධර්ම රකින්න, බණ අහන්න මං කොහොම හරි මේ සසරෙන් මිදෙනවා කියලා Taman තුල තියෙන ආසාව. ඒ නිසා බණ අහන ඔබ අප්‍රමාණ ආසාවකින් හිත පිහිටවාගෙන බණ අහන්න. දෙවනි කාරණේ මුළු දේශනාව පුරාම ඔබේ අවධානය පිහිටවන්න දක්ෂ වෙන්න. ඒක ලේසි දෙයක් නෙමෙයි. පිංගතුනි අපේ හිතේ ස්වභාවය දැන් ඔබ ඔය වාඩි වෙලා බණ ඇහුවට නොයේක් අරමුණු වලට හිත දුවනවා. දුර ඈත ගමන් තියෙනවා. දූරංගමං ඒකචරං. හිතට දුර ගමන් තියෙනවා. මේ ඔබ ධර්මශාලාවේ වාඩි වෙලා බණ ඇහුවත් අතීතයට හිත දුවනවා. අනාගතයට හිත දුවනවා. ඔබේ සමහර වෙලාවට විදේශගතව ඉන්න දරුවෝ ගැන පවුල් වල ප්‍රශ්න කිසි වැඩකට නැති දේවලුත් හිතට මතක් වෙනවා. හැබැයි හොඳ සිහියක් පවත්වන කෙනාට පුළුවන් දේශනාවෙම සිහියෙන් හිත පිහිටවාගෙන බණ අහන්න. පිංගතුනි මේ බණ අහනකොට ඔබ අහලා ඇති බුදුරජාණන් වහන්සේ දහම් දේශනකොට ඒ කාලේ පිං ඇති අය බණ අහද්දිම බොහෝ පිරිසක් ධර්මය අවබෝධ කරා. අපි අහනවනේ දේශනාව කෙලවර අසවල් කෙනා සෝවාන් වුණා කියලා. ඒ දේශනාව අහලා 500ක් දෙනා මාර්ගඵල ලැබුවා කියලා. මේ තරම් රහතන් වහන්සේලා පහළ වුණා කියලා. එහෙම ධර්මය අහලා අවසන් වෙනකොට ධර්ම අවබෝධය ලබන්න නම් බුදුරජාණන් වහන්සේ වදාළ හොඳට කන් යොමු කරගෙන බණ අහන්න දක්ෂ වෙන්න ඕන. එහෙම බණක් අහනකොට පංච නීවරණ යටපත් වෙනවා. දැන් අපි භාවනා කරනකොට මොකද්ද වෙන්නේ? අපි භාවනා කරලා සමාධියක් වඩන්නේ නීවරණ යටපත් කරනවා. ඒ නීවරණ යටපත් කරලා කුසල අරමුණක් තුල හිත පුරුදු කරනවා. ඒක තමයි භාවනාව. කුසල අරමුණක් එක්ක සතිපට්ඨාන අරමුණක් හිත පුරුදු කරනවා. ඒ අරමුණ තුල එතකොට නීවරණ යටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නීවරණ යටපත් වෙන විදිහට දේශනාවෙම හිත පිහිටවාගෙන බණ අහන්න කියලා. එහෙම බණ අහනකොට පංච නීවරණ යටපත් වුණාද එතන ඉඳන් වැඩෙන්නේ සප්ත බොජ්ජංග ධර්ම වැඩෙනවා. මම ඔබට කෙටියෙන් කියන්නම් සප්ත බොජ්ජංග ගැන අහලා ඇති. ඔබ මේ දේශනාවෙම හිත පිහිටවාගෙන ඉන්නකොට වැඩෙනවා සති සම්බොජ්ජංගේ. සිහිය වැඩෙනවා. බොජ්ජංගේ කියන්නේ ඒක නිවන පිණිස අරමුණු වෙලා ඔබේ සිහිය වැඩෙන්න පටන් ගන්නවා. ඊළඟට මේ ධර්ම දේශනාව තුළ ඔබ අහන ධර්ම කරුණු නුවණින් විමස බණ අහනවා. ඒකට අපි කියනවා යෝනිසෝ මනසිකාරය යෙදෙනවා. පිංගතුනි බණක් අහනකොට ඒ ධර්ම කරුණු ඔස්සේ නුවණින් හිතන්න. ඒකට කියනවා ධම්ම විචේ සම්බොජ්ජංගේ. ඊළඟට වීරිය. හිත වෙන අරමුණු වලට යන්න නොදී දේශනාවෙම හිත පිහිටවාගෙන බණ අහනවා. එතකොට වැඩෙනවා විරිය. වීරියෙන් හිත කුසලයේ තුල බණ ධර්ම දේශනාව තුල පවත්වනවා. විරිය සම්පොජ්ජංගය. ඊළඟට ප්‍රීතිය, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. බණ අහනකොට හිත තුල නිරාමිස සතුටක් ඇති වෙනවා. ධර්මයට ආස කෙනාගේ හිත එකඟ වෙනකොට හිතේ නීවරණ යටපත් වෙලා නිරාමිස සතුටක් උපදිනවා. ඒකට කියනවා ප්‍රීතිය.
ඒක ධර්මාවබෝධයේ අංගයක් හැටියට වැඩෙනවා ප්‍රීති සම්බොජ්ජංගේ. ඊළඟට පස්සද්දි බණ අහගෙන ඉන්නකොට ලොකු සැහැල්ලුවක් හිතට කයට දෙකටම දැනෙනවා. කායික සැහැල්ලුවක් දැනෙනවා පස්සද්දිය. ඊළඟට සමාධිය බණ අහනකොට හිත එකඟ වෙනවා. හිත උපේක්ෂාවටපත් වෙනවා. මෙන්න මේ කරුණු තමා තුළ වැඩෙනකොට බණ අහගෙන ඉන්නේ නැද්දිම ධර්මාවබෝධයට හිතක් වැඩෙනවා. ඒ නිසා පින්වතුනි බණ අහනකොට පළවෙනිම දේ අප්‍රමාණ ආසාවකින් බණ අහන්න. දෙවනි කාරණේ මුළු දේශනාව තුලම හිත පිහිටවාගෙන බණ අහන්න. තුන්වෙනි කාරණේ මම මේ ධර්මයේ කොහොම හරි තේරුම් ගන්නවා, වටහා ගන්නවා, අවබෝධ කර ගන්නවා. මගේ ජීවිතේට මම ධර්මයේ ගලප ගන්නවා. ඒ වගේ අදිෂ්ඨානයක් හිතට ගන්න. අදිෂ්ඨාන කර ගන්න මම කොහොම හරි මේක කරනවා. ඔබ අහලා ඇති මේක පාරමිතාවක්. අදිෂ්ඨානයි. ඊළඟට 이르දිපාදයක්. චිත්ත 이르දිපාද කියන්නේ ඒකට. ඊළඟ දේ තමයි බණහනකොට බාහිර දේවල් සියල්ල පැත්තක තියලා දේශනාවේ හිත පිහිටවන්න දක්ෂ වෙන්න. ඉතින් එහෙමනම් ওই කරුණු ටික මතක තියාගන්න. ඔබ හැම දිනාටම මේ උතුම් ධර්ම ශ්‍රවණයත් ධර්මාවබෝධයේ පිණිස නිවන් දොරටුවක් බවටම පත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා.